ආයුබෝවන් ලැබුවා වූ 2026 නව වසර සුබම් සුබ නව වසරක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. නව වසරේ වැදගත් ලස්සන වැඩක් කියලා දෙන්න හදන්නේ. මුලින්ම දැකපු සජීවී රාජයා කොහොමද මේ ඉමේජ් එක පාවිච්චි කරලා සජීවී ආකාරයෙන් සකස් කරගත්තේ කියලා දෙන්න තමයි හදන්නේ. මේක ගොඩක් වැදගත් වෙයි. ඒ හින්දා ස්කිප් කරන්න නැතුව බලාගෙන ඉන්න කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මම මේකට AI platform දෙකක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි මෙන්න මේක Grok AI කියන එක. මේක ඇනිමේෂන් කරන්න පුළුවන්, සජීවීකරණය කරන්න පුළුවන් AI tool එකක්. මේක අපි සර්ච් කරලා ගත්තාම Google එකෙන් අපිට මුලින්ම මේකට sign up වෙන්න වෙනවා. ඒ කියන්නේ මේකට register වෙන්න වෙනවා. ඒක අපි කරන්න ඕන අපේ email address එක හරහා. එතකොට මේකට කලින් login වෙච්ච email එකකට වඩා අලුතෙන් email එකක් හදලා වැඩේ කරනවා නම් ගොඩක් හොඳයි. අපි ඉස්සෙල්ලාම login වෙනකොට මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති login with Google කියලා එකක්. අන්න ඒක හරහා පුළුවන් ඔයාලට ඔයාලගේ Gmail account එක හරහා මේකට log වෙන්න. මම ඉස්සෙල්ලාම මගේ Gmail account එකක් හරහා මේකට log වෙනවා. මම කලින් Gmail account 3කින් මේකට log වෙලා තියෙනවා. ඒක නිසා මම use another account කියන එක හරහා මේකට log වෙන්න තමයි හදන්නේ. මොකද මේ platform එක නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් සීමිත වීඩියෝ ප්‍රමාණයක් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට වැඩි ප්‍රමාණයක් මේකේ වීඩියෝ හදාගන්න නම් අනිවාර්යයෙන්ම මේකට ගෙනවීමක් කරන්න වෙනවා. ගෙවීමක් නොකර ඔයාලට වීඩියෝ 20ක් විතර ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් YouTube වීඩියෝ දෙකක විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකේ තප්පර 6ත් 8ත් අතර ප්‍රමාණයක් තමයි මේකේ හදාගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් කොයි මේකෙන් YouTube වීඩියෝ දෙකක් විතර හදාගන්න. මෙන්න මේ කෙරෙන ආකාරයටම තමයි මේකේ සිද්ධ වෙන්නේ. මේක අතරෙම මේක මේ විදියට සිද්ධ වෙන අතරෙම මම පොඩ්ඩක් ගිහින් බලනවා මම ඊළඟට පාවිච්චි කරන්න යන AI platform එක ChatGPT වලට. මොකද ChatGPT වලින් තමයි මෙතනින් එහාට මට මේ image එක හදාගන්න. එතකොට මේකට අදාළ prompt එක ලියා ගන්න අවශ්‍ය කාරණා ටික හදාගන්න තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් Grok එක සකස් වෙමින් තියෙනවා. පොඩි වෙලාවක් යනවා මේ වැඩේට. ඊට පස්සේ මම ChatGPT එකට ඇවිල්ලා ChatGPT එකේ මම prompt එකක් type කරගන්නවා. මට අදාළ image එක හදාගන්න. මොකද මට දැන් මම වීඩියෝ එක හදන්න යන්නේ ඇතෙක්ගේ පින්තූරයක් හදාගෙනනේ. එතකොට ඒ ඇතාගේ පින්තූරේ මම ඩවුන්ලෝඩ් කරගත්ත එකක් නෙමෙයි. ඒකත් මේ ChatGPT කියන AI platform එක හරහා ජෙනරේට් කරගත්ත ෆොටෝ එකක්. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙතන උඩ තියෙනවා මගේ ෆොටෝ එකක් දාලා මම AI වලින් එතෙන්ට එඩිට් කරගත්තු ෆොටෝ එකක්. ඒ ආකාරයෙන්ම පුළුවන් ChatGPT වල අපිට ෆොටෝ එකක් ඇඩ් කරලා ඒකට අදාළව වෙනස් කිරීම කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් අපි හිතන අපිට කෙරෙන්න ඕන දේ අපි කියමු ඕනම නිර්මාණයක් කරද්දී අපිට අවශ්‍ය වෙන විදිහ අපි අලියෙක් කිව්වොත් අලියා ඇතෙක්ද අලියෙක්ද එතකොට ඒකට එයා ඉන්නේ කොහේද ඒකට ගැළපෙන ආකාරයට අපිට ඒක හදාගන්න පුළුවන්. එතකොට මම මෙතන දෙනවා මට අවශ්‍ය ආකාරය මෙයාට කියනවා මේක මට මේ විදිහට හදලා දෙන්න කියලා. එතකොට මට දැන් අවශ්‍ය වෙන්නේ ඇතෙක් තමයි. ඒ වගේම මෙයා වනයක ඉන්න කෙනෙක් වෙන්න ඕන. පසුබිම තාත්වික වෙන්න ඕන. ඒ ආකාරයෙන් මම මෙයාට සිංහලෙන් ChatGPT සිංහලෙන් දැනට සපෝට් කරනවා ගැටලුවක් නැතුව. ඒ නිසා මම සිංහල භාෂාවෙන් තමයි මේකට අතුල් කරන්න prompt එක අතුල් කළා. ඒකෙන් තමයි මම බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේකේ මේ ඇතාගේ පින්තූරය හදාගන්නේ කියලා. එතකොට මේකේ මම අනිවාර්යෙන්ම YouTube වීඩියෝ එකක් සඳහා ගන්න නිසා 16:9 ඒ කියන්නේ වීඩියෝ එකේ ප්‍රමාණය 16.9
කියලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. එතකොට ඒක තමයි වයිඩ් ස්ක්‍රීන් එකක් විදියට. ඒ කියන්නේ අපි ටීවී එක බලන විදියට පේන්න පික්චර් එක කියන්නේ හරස් අතර පික්චර් එක හදාගන්න. එතකොට 16:9 කියන එක අපිට අපි හිතමු අපිට අනිත් පැත්තට හදාගන්න ඕන කියලා. අපිට ඕන වෙනවා Facebook reel එකක් හරි එහෙම නැත්නම් TikTok වීඩියෝ එකක් හරි විදියට හදාගන්න ඕන. මේක 9.16 විදියට තමයි මේක හරව ගන්න ඕන. එතකොට ඒ ආකාර දෙකෙන් පුළුවන් අපිට වීඩියෝ එකේ පැත්ත වීඩියෝ එක පෝට්‍රේට් එකක්ද ලෑන්ඩ්ස්කේප් එකක්ද කියන එක තීරණය කරන්න. මම මේ සරලව කියලා දෙන්නේ ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ කියලා හිතන නිසා. එතකොට මම 16:9කට මේක හදාගන්නේ අපිට සාමාන්‍ය මොනිටර් එකකින් ටීවී එකකින් වගේ බලන්න පුළුවන් වෙන්න. එතකොට ඒකට අදාළ පසුබිම මම දෙනවා ස්වාභාවික පසුබිමක් විදියට. එතකොට ඒකේ ප්‍රමාණය දෙනවා 16:9 විදියට. එතකොට ඒකෙන් තමයි මම YouTube වීඩියෝ එක හදන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ තියෙනවා මේක අපි කොයි වෙලෙත් බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේ ගුණාත්මකභාවය වැඩි වෙන්න නම් අපි හදන ඉමේජ් එකේ ක්වොලිටි එක ටිකක් වැඩි වෙන්න ඕන. එහෙම ක්වොලිටි එක අඩු වුණොත් අපි හදන වීඩියෝ එකේ දාන ඉමේජ් එකේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රොන්ට් එක ටයිප් කරගෙන ඉවරයි. මෙන්න මෙතන තියෙනවා චූටි ඊතලයක් උඩ අතට. අනේ ඊතලේ පාරක් ටච් කරාම මෙයා මේකෙන් හදලා දෙනවා මට මේකට ගැලපෙන ඉමේජ් එකක්. එහෙම නැත්නම් ෆොටෝ එකක්. මේකට පොඩි වෙලාවක් යනවා සාමාන්‍යයෙන් තප්පර 20ක් 25ක් වගේ වෙලාවක් යන්න පුළුවන්. එතකොට ඒ කාලය ඇතුළත මෙයා සමහරවිට අපේ මැෂින් ස්පීඩ් එක ඊගා නෙට්වර්ක් ස්පීඩ් එක අනුව මේක තවත් වෙලාවක් යන්න පුළුවන්. ඊගාට මෙන්න ෆොටෝ එකේ වලට පේන විදිහට චූටි ඊතලයක් තියෙනවා පහළට. මේ ෆොටෝ එක උඩ පොඩ්ඩක් ටච් කරාගෙන යනකොට ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා එතන. මම මේ ෆොටෝ එකට මම කැමති නිසා මම ලයික් එකකුත් දාලා ඉවර වෙලාම ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරනවා. එතකොට මේක ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරාම අපිට කම්පියුටර් එකේ හරි ෆෝන් එකේ හරි කොහෙටද මේක සේව් කරන්න කියන අවස්ථාව අහනවා යා. හැබැයි මේකේ ඔයාලට Grok AI එක මොබයිල් ෆෝන් එකේ යූස් කරන්න බෑ. මොකද මොබයිල් ෆෝන් එකට හරියන විදිය ඇප්ලිකේෂන් එකක් Grok AI එකේ නැති නිසා. මේක අනිවාර්යයෙන්ම Grok AI එක පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න වෙන්නේ PC එකක. එතකොට අදාළ පාත් එකේදී මම මේක සේව් කරගෙන මම එතනින් එහාට යනවා. මම ඔයාලට කිව්ව තව දෙයක්. මම මේක පාවිච්චි කරනවා කියලා Google Translate එක. මේ Google Translate එක පාවිච්චි කරන්නේ මම සිංහලෙන් ටයිප් කරනවා මට අදාළ වෙන වීඩියෝ එකට අදාළව යන්න ඕන ප්‍රොන්ට් එක ටයිප් කරගන්න. මොකද ගොඩක් වෙලාවට Grok AI එක සිංහල සපෝට් කරන්නේ නැහැ. ඒක නිසා මට කියන්න ඕන සියලුම දේවල් හරියාකාරව කියන්න මම Google Translate එක පාවිච්චි කරනවා. ඒතකොට Google Translate එකේ මෙන්න මේ විදිහට ඉහත වීඩියෝ හදාගන්න විදිය ටයිප් කළා. මම ඒක අරගෙන එනවා Grok AI එකට. එතකොට යතන අපි ඒකත් කොපි කරගෙන මෙතන ට්‍රාන්ස්ලේට් වෙච්ච ෆයිල් එක. කියන්නේ අපි සිංහලෙන් ටයිප් කරපු එක ට්‍රාන්ස්ලේට් වෙච්ච කොපි කරගෙන ඇවිල්ලා Grok AI එකේ අර අපි chat GPT එකේ දැක්කා වගේ පේස්ට් කරනවා. එතනම උඩින් තියෙන attach file කියලා එකක්. අර පොඩි ඉතලේ ගාව. එතන ඒ attach file එකෙන් අපි තෝරගන්න ඕන අපි හදපු image එකක්. ඒ image එකත් තෝරගෙන ඒකත් මේකට attach කරගන්න ඕන. මේක සාමාන්‍යයෙන් තප්පර කීපයක් යන වැඩක්. තප්පර 20ක් 25ක් යන වැඩක්. මොකද මේ ෆයිල් එකේ තියෙන කැපැසිටි එක හැටියට මේක අප්ලෝඩ් වෙන්න චූටි වෙලාවක් එයා ඉල්ලනවා. ඊට පස්සේ ඒක ඉවරුනහම අර chat GPT එකේ වගේ තිබුණු චූටි ඊතලයක් තියෙනවා එතනම අපේ ප්‍රොන්ට් එකට ඉස්සරහින්. අනේ ඊතලේ පාරක් ටච් කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ අදාළ ප්‍රොන්ට් එකට අදාළව අපි දීපු ඉමේජ් එක Grok AI එකෙන් ජෙනරේට් කරලා දෙනවා. එතකොට මේක Grok AI එක රෙජිස්ටර් කරන්න ඕන අනිවාර්යයෙන්. මොකද මේක රෙජිස්ටර් නොකර කරන්න පුළුවන් ඊටමත් අඩු වීඩියෝ ප්‍රමාණයක්. ඒ නිසා අපි ඉමේජින් ඒක නිසා අපි ඒක රෙජිස්ටර් නොකර කරන්න පුළුවන් ඒ පුංචි ප්‍රමාණය විතරයි. හරි. දැන් මගේ ආවා ඉමේජ් එක. ඒකටම මම ප්‍රොන්ට් එක අර ගහගත්තේ Google Translate එකේ ගහගත්ත ප්‍රොන්ට් එක තියෙනවනේ. ඒකත් අරගෙන ආවා. ගෙනහැල්ලා
මෙතෙන්ට පේස්ට් කළා. එතනම ඉස්සරහා තියෙනවා පොඩි කොටුවක්. අන්න ඒක පොඩ්ඩක් ටච් කරාම ඒකට අදාළව මේ වීඩියෝ එක මෙයා ජෙනරේට් කරලා දෙනවා. මේක සාමාන්‍යයෙන් තප්පර 20ක් 25ක් අතර කාලයක් ගත වෙනවා මේක ජෙනරේට් කරන්න. එතකොට ඒ කාලය තුල මෙයා මෙන්න මේ ආකාරයෙන් මම දීපු ප්‍රොම්ප්ට් එකට අනුව මෙයා මේ ආකාරයෙන් මට ජෙනරේට් කරලා දෙනවා වීඩියෝ එකක්. එතකොට මේක මට වෙනස් කරන්න පුළුවන්. මට මේක ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් එතනම අර අපි ඉස්සෙල්ලම ටච් කරපු තැන පොඩක් පහළ තියෙනවා. ඒ ටච් කරපු තැන එතෙන්ට ගිහිල්ලා දැන් අපිට තව වැඩක් කරන්න පුළුවන්. මෙතන මේකේ සවුන්ඩ් එකකුත් ඇඩ් වෙලා එනවා. අන්න ඒක තමයි වටිනම කාරණය. මේකට සවුන්ඩ් එකකුත් ඇඩ් වෙලා එනවා. අනේ සවුන්ඩ් එක අපිට හොඳද නරකද කියලා බලලා ඒකත් වෙනස් කරගන්න පුළුවන්. මට මෙතන පොඩි වෙනසක් කරන්න මට මේක වෙනස් කරගන්න හිතුණා 20යි 26 හැපි නිව් ඉයර් කියන එකට මගේ YouTube channel එකේ නමක් දාන්න. ඒ නිසා මම ආපහු ආවා Google Translate එකට. එළ මම මෙතන ඇඩ් කරනවා මගේ channel එකේ නම. මොකද මට ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න උවමනාවක් කියලා හිතුණා. with power flash right. ඔව් අපිට මේක මෙහෙම කරලා වෙනස් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මොකද අපි දෙන ප්‍රොම්ප්ට් එක ඕනම වෙලාවක වෙනස් කළා අපිට පුළුවන් ආපහු රීජෙනරේට් කරගන්න. මම ආපහු මෙතනින් කොපි කරලා ගෙනාවා ප්‍රොම්ප්ට් එක. එයාලා මම මෙතන තියෙන කලින් ගහ ප්‍රොම්ප්ට් එක මම එතනින් ඩිලීට් කරනවා. ඩිලීට් කරනවා නෙවෙයි ගොඩක් වෙලාවට මම කරන හයිලයිට් කරලා එහෙමම ඒකට පේස්ට් කරනවා මම ටයිප් කරගෙන ආපු ප්‍රොම්ප්ට් එක. ආයෙත් මම රීජෙනරේට් කරලා බලනවා. එතකොට මේක මේ ජෙනරේට් වෙන අතරේ අපේ පරණ වීඩියෝ එක ප්ලේ වෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මට වෙනස් කරගන්න පුළුවන්. මම 20යි 26 හැපි නිව් ඉයර් කියන එකට ඇඩ් කරන්නේ යන්නේ with power flash tv කියන එක. එතකොට ඒ ආකාරයෙන් තමයි කාර්ය සිද්ධ වෙන්නේ. දැන් ජෙනරේට් වෙලා ඉවරයි. අපි බලමු කොහොමද මේක ප්ලේ වෙන්නේ කියලා. right. ඔව් වැඩේ සාර්ථකයි. ගොඩක්ම හයිලයිට් වෙලා නැහැ. ඒක නිසා ගැටලුවක් නැහැ ඒකේ. බලමු අපි ඉස්සරහට මේකේ එන විදිය නම් මට පොඩ්ඩක් ගැටලු සාගතයි වගේ. ඒ වගේම තමයි මේකේ වීඩියෝ ඔඩියෝ එකක් ඇඩ් වෙලා තිනවා. ඒ ඔඩියෝ එකත් මට ගැලපෙනවා කියලා හිතෙනවා. ඒ නිසා මම ඒකත් පොඩ්ඩක් බලලා මට වීඩියෝ එක අවුල්. මම ඒක නිසා මේක ආපහු රීජෙනරේට් කරනවා. මොකද හේතුව මේ පොඩ්ඩක් අර ගහ ගන්නවා වගේ නේ තා එන්නේ. රීජෙනරේට් කරලා බලමු. right. තව පොඩි වෙලාවක් තියෙනවා. එතන පේන ඇති ඔයාලට මේ පොඩි රවුමක් ෆිල් වෙමින් තියෙනවා. ඒ ෆිල් වෙන එක තමයි හරි. ජෙනරේට් වෙලා ඉවරයි. බලමු අපි මොකද්ද මේකේ දැනට එන අවුට්පුට් එක කියලා. ඒකත් පොඩ්ඩක් කඩාගෙන විඳගෙන එන්නේ. අපෝ පාරක් ජෙනරේට් කරලා බලමු මේක ආයි ජෙනරේට් කරනකොට එහෙම ගැටලුවක් නැහැ. හැබැයි ඒ ජෙනරේට් කරන වාරයක් පාසා අපේ තියෙන ක්‍රෙඩිට් ලිමිට් එක අඩු වෙනවා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මොකද අපිට එතකොට ජෙනරේට් කරන්න පුළුවන් වෙන වීඩියෝ ප්‍රමාණය අඩු වෙනවා. මොකද සාමාන්‍යයෙන් මේකේ වීඩියෝ 20ක් 25ක් වගේ තමයි උපරිම මේ වගේ තප්පර ගානක තප්පර 6ක් 8ක් අතර තියෙන කෙටි වීඩියෝ 20ක් 25ක් වගේ තමයි මේ ෆ්‍රී version එකෙන් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඒක නම් පොඩ්ඩක් හොඳයි කියලා හිතනවා. මම බලමු මේක මෙහෙම මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් බටන් එකෙන් ඩවුන්ලෝඩ් කරාම අපිට ආපහු පාත් එකක් අහනවා අපි කොහෙද මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා. right. ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්න.
මම මේ වීඩියෝ එකේ මෙහෙම ඔයගොල්ලන්ට කියලා දෙන්න හැදුවා YouTube එකට කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඒකත් ඔයාලට ගොඩක් සමහර අයට වැදගත් වෙන නිසා. එතකොට මේ වැඩ දෙකම එකෙන්ම කරන්න ගත්තේ සමහර අය YouTube වීඩියෝ අප්ලෝඩ් කරද්දී කරන වැරදි නිසා පොඩි ගැටලු ටිකක් ඇති වෙන නිසා. ඉතින් බලමු මම ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක තීදෝ කියලා හරියට රයිට් හරි වීඩියෝ එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේක මේ වෙලාවේ අප්ලෝඩ් කරනවා මගේ YouTube channel එකට. රයිට් හරි. දැන් මේ මගේ channel එකේ ඔයාලා බලන්න channel එකේ උඩම තියෙනවා create කියලා එකක්. ඔය පේන ඇති ඔයාලට මේ arrow එක බැලුවා නම් mouse arrow එක බැලුවා නම් ඒකේ තියෙනවා create ඒකේ තියෙන උඩම එක upload video. අපි ඒක ගත්තාම YouTube studio එකට තමයි එන්නේ එක සැරේටම. බලන්න උතන select file කියලා එකක් තියෙනවා. මම ඒක වෙනුවට මම අර අපි තෝරගත්ත file එක drag කරලා දාන්න තමයි හදන්නේ මෙතෙන්ට. අතනින් අපිට search කරලා ගන්නත් පුළුවන්. ඊට වඩා ලේසි මේක drag කරලා ඇදලා file එක තිබ්බහම මේ අදාළ තැනට. ඒකට ඔන්න ඔය වගේ තමයි එන්නේ ඊගාවට. දැන් අපි කරන්න ඕන මෙතන අනිවාර්යෙන් අපේ මේ වීඩියෝ එකට නමක් දෙන්න ඕන. ඒක තමයි වැදගත්ම වෙන්නේ. මොකද ඕනම කෙනෙක් YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ඒ වීඩියෝ එකට ගැලපෙන නමක් දෙන්න ඕන. එතකොට ඒකත් එක්කම මෙතන යට ඔයාලට thumbnail කියලා එකක් පේනවා ඇති. මම ඒකත් පෙන්නන්නම්. thumbnail එකත් ගැලපෙන ආකාරයේ thumbnail එකක් දෙන්න ඕන. මොකද thumbnail එක තමයි ගොඩක් වෙලාවට වීඩියෝ එක වැදගත්ම වෙන්නේ. එතකොට YouTube වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරන්න කලින් අපිට සිංහලෙන් වගේම ඉංග්‍රීසි භාෂාවනොත් අපි කැමති භාෂාවකින් වීඩියෝ එකට නම දෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය බලනවා නම් ඔයාලගේ channel එක අපිට සිංහලෙන් මේක ටයිප් කරන්න පුළුවන්. හැබැයි සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් කියන දෙකෙන්ම දානවා නම් තමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද YouTube කියන්නේ ඉන්ටර්නැෂනල් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් නිසා. එතකොට අපි නම හරියට දුන්නා. ඊගාවට description එක තියෙනවා. description එක දෙන්න ඕන. description එක කියන්නේ වීඩියෝ එකට අදාළව සියලු තොරතුරු ටික එතෙන්ට ඇතුළත් වෙන්න ඕන. එතකොට description එක තියෙනවා. ඊගාවට පුළුවන් අපිට thumbnail එක අපි දෙන්න ඕන. thumbnail එක මම අලුතෙන් thumbnail එකක් හැදුවේ නැහැ. මේකේ auto generate වෙන ෆොටෝ එකම thumbnail එක විදිහට යොදාගත්තා. එතකොට එතන ඒකට මට නැත්තම් වැඩි වෙලාවක් එකට වෙන නිසා ඊගාවට මම මේකට description එකක් දෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක පිළිබඳව මොකක් හරි විස්තරයක්. මේ වීඩියෝ එකට දාලා සියලුම දේවල් මේ විස්තරයට ඇතුළත් වෙන්න ඕන. එතකොට ඔයාලගේ description එකට hashtag කීපයක් එකතු කරන්නත් පුළුවන්. ඔයාලා කරන channel එකට අදාළව. අපි hashtag කියන්නේ ගොඩක් වෙලාවට hashtag එකකින් තමයි YouTube එකේ කෙනෙක් වීඩියෝ search කරනවා නම් ඒ hashtag add කරලා තිබ්බහම ඒ search කරනකොට ඔයාලගේ වීඩියෝ එකත් ඉස්සිලා එන්න පුළුවන් ඒ hashtag එක නිසා. ගොඩක් වෙලාවට hashtag add කරන්න ඒක නිසා. ඊගාට බලන්න දැන් මගේ වීඩියෝ එකේ තියෙන issues මොනවද තියෙන්නේ කියලා ඔයා මම මේ කරන අතරම එයා automatically check කරා. එතකොට මගේ වීඩියෝ එකේ issues මොනවත් නැහැ. එතකොට ඔයාලා බලන්න ওই දෙවෙනි එකේ තමයි ටික් එක තියෙන්නත් ඕන. පළවෙනි එකේ තිබ්බොත් ඔයාලගේ වීඩියෝ එක viral වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා no made කියන එකේ තමයි තියෙන්න ඕන. මේක ළමයින්ට විතරක්ම හදපු එකක් නෙමෙයි කියන තැන තමයි මේක තියෙන්න ඕන. ළමයින්ට විතරක් හදපු එකක් වුණොත් මේක ගොඩක් වෙලාවට play වෙන්නේ YouTube Kids කියන platform එක ඇතුලේ. ඒ නිසා අපිට ඒක ගොඩක් වෙලාවට ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. right. අපි දැන් මෙතනින් ඉස්සරහට ආවා. මෙතනත් කරන්න වැඩ ටිකක් තියෙනවා. කැමති නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉස්සරහට යන්න. මෙතන පුළුවන් අපිට ඕනම් cards ටිකක් add කරන්න. ඊගාවට end video දෙක තුනක් අපිට add කරන්න පුළුවන්. නමුත් මම ඒ ටික කරන්නේ නැහැ. මම මෙතනින් ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාම මගේ වීඩියෝ එක check කරලා ඉවරයි YouTube එකෙන්. ගැටලුවක් නැහැ කියනවා. ඒ නිසා මම ආපහු මෙතනින් ඉස්සරහට ආවා. ඇවිල්ලා මම දැන් මේ වීඩියෝ එක කෙලින්ම public වලට දාලා publish කරන්න හදන්නේ. එතකොට මේක publish කරද්දි මම බලාපොරොත්තු වුණා මේ වෙලාවේ
2026 ජනවාරි 1 වෙනිදා රෑ 12ටම මේක අප්ලෝඩ් කරන්න. එතකොට මම මේකට ෂෙඩියුල් එකක් ඇඩ් කළා. හරියටම ඒ වෙලාවට මේක අප්ලෝඩ් වෙන විදියට තමයි හදන්නේ. එතකොට 2026 ජනවාරි 1 වෙනිදා රෑ 12ට මේක අප්ලෝඩ් වෙන්නේ. ඉතින් මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ අපිට. මේක පබ්ලිෂ් කරන්න තියෙන්නේ. අපේ අනිත් වැඩ කටයුතු ටික ඔක්කොම ඉවරයි. වීඩියෝ එකේ තියෙන ඔක්කොම කටයුතු කරලා ඉවරනාට පස්සේ මේක අපි මෙතන තියෙන මේ පබ්ලිෂ් කියන බටන් එක පහල තියෙනවා ඔයාලට පේන ඇති. මෙතන දින ටික ඔක්කොම හදලා ඉවරනාට පස්සේ මේක කීප පාරක් බලන්න මොකක් හරි වැරදීමක් වුණොත් ඔයාලා කරන වැඩේෙන් වැඩක් නැති වෙන්න පුළුවන්. නිසා පබ්ලිෂ් කියන බටන් එක පාරක් ටච් කරන්න. රයිට්. දැන් මම මේකට ෂෙඩියුල් එකක් දාලා ඇඩ් කරපු නිසා මෙතන උඩ තියෙනවා වලට ලින්ක් එකක් පේනවා ඇති. ඔය ක්ලෝස් කියන බටන් එක දැන් මම මවුස් එක තියන් ඉතින් උඩින් දිනවා කොපි කියලා එකක්. කොපි බටන් එක පේනවා. ඒකෙන් කොපි කරලා ඔයාලට මේ ලින්ක් එක තව කෙනෙකුට යවන්නත් පුළුවන් ගැටලුවක් නැතුව. දැන් ඒ ටික මට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ෂෙඩියුල් කරපු වීඩියෝ එකක් හින්දා මම මෙතනින් මේක ක්ලෝස් කරනවා. එතකොට දැනට වීඩියෝ එක ඇඩ් වෙලා තියෙන්නේ. මේක ක්ලෝස් කරාම මෙන්න මේ විදිහට තමයි channel එකේ පෙන්නන්නේ. මේක දැනට පබ්ලිෂ් වෙලා නැහැ. පබ්ලිෂ් කරනවා කියන view වෙන්න තත්ත්වයටපත් වෙලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එකක් ඇඩ් කරන්නේ. ඒ වගේම Grok AI එකේ වැඩ කරන්නේ. ඒ වගේම ChatGPT එකේ වැඩ කරන්නේ. ඉතින් මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා ඔයාලට පුළුවන් description එකේ මම දාලා තියන්නම් මගේ WhatsApp number එක. WhatsApp community එකේ විස්තර ටික. එතකොට ඒකට ඇඩ් වෙලා ඔයාලට තියෙන හැම ගැටලුවක් වුණොත් ඔයාලා ඒකට කමෙන්ට් එකක් දාලා තියන්න. අනිවාර්යෙන් channel එකට like එකක් දාන්න, channel එක subscribe කරන්න. bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝස් දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට බලන්නේ AI සම්බන්ධව ඒගාවට අපි කම්පියුටර් එක සම්බන්ධව එන ගැටලු ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු මේ වගේ වැඩ කීපයක් එක්ක. ඉතින් ලැබුවා වූ නවවසර සුබම සුබ නවවසරක් වේලා කියලා සමට ප්‍රාර්ථනා කරන ගමන් මම නවතින්නම්. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම.